ආයුබෝවන් ලංකා වාසුලිය YouTube channel එකට ඔයගොල්ලෝ ඉතාමත්ම ආදරෙන් පිළිගන්නවා. හැමදාමත් අපි අලුත් දේවල් අරගෙන ආවා. අදත් අරගෙන ඇවිල්ලා තියෙන්නේ අලුත් දෙයක්, වැදගත් දෙයක්. ෆයිල් මිටි ගණන් අරගෙන ජොබ් වලට ගියපු කාලේ ඉවරයි. ඔයගොල්ලෝ මේ තරුණ තරුණියෝ මේ දවස්වල ජොබ් වලට ඇප්ලයි කරනවා නේද? මම හිතන්නේ හොඳ CV එකක් හදාගෙන ඒ වගේම ලොකු ෆයිල් එකක් අරගෙන තමන්ට තියෙන ක්වොලිෆිකේෂන් ටික ඔක්කොම මේකේ දාගෙන ගිහිල්ලා ඉන්ටර්වියු වලට යනවා. හැබැයි මේ කිසිම එකකින් නිවැරදි රිප්ලයි එකක් ඔයගොල්ලන්ට ආවේ නැහැ නේද? ප්‍රොෆෙෂනල් රිප්ලයි එකක්. ඒ කියන්නේ ඔයා ජොබ් එකට තෝරගත්තා වගේ සුභාරංචියක් ඔයගොල්ලෝ ඉන්ටර්වියු 20කට 30කට 40කට ඔය වගේ ප්‍රමාණයකට ගිහිල්ලා ඇති. නමුත් ගැටලුව තියෙන්නේ ඔයාලගේ ස්කිල් එකේවත් ඔයාලගේ තියෙන ක්වොලිෆිකේෂන් වලවත් නෙමෙයි. ගැටලුව තියෙන්නේ ඔයා ජොබ් එකට ඇප්ලයි කරන විදිහ. මොකද ලෝකයේ ඩිජිටල් කරන්නේ වෙලා තියෙනවා. ඔයාලා තාම ඩිජිටල් වෙලා නැහැ. ඔයාලා විශ්වාස කරනවද කවර් ලෙටර් එකක් විතරක් ඉන්ටර්වියු එකට අරගෙන ගියාම ඇති කියලා? එහෙනම් මේ වීඩියෝ එකෙන් අපි අද කතා කරන්නේ මොකොත් නෙවෙයි digitalcv.lk කියන වෙබ්සයිට් එකකින් කොහොමද හොඳ ප්‍රොෆෙෂනල් ඩිජිටල් CV එකක් හදාගන්නේ. ඒ වගේම Gemini පාවිච්චි කරලා cover letter එකක් හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් මේ වීඩියෝ එක skip කරන්න නැතුව මෙතන ඉඳලා දිගටම බලන්න. එතනදී ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද අලුත් විදියකට ජොබ් එකකට යන්නේ, කොහොමද අලුත් විදියකට ජොබ් එකට ඇප්ලයි කරන්න කියලා. වීඩියෝ එක බලන්න. හරි ඔය ඉස්සෙල්ලාම Google එකට යන්න ඕනේ. Google එකට ගිහලා ගහන්න ඕනේ www.digitalcv.lk කියන සයිට් එක තමයි තෝරගන්නේ. ඊට පස්සේ ඔයාලට මේ මුලින්ම එන digitalcv කියන .lk කියන සයිට් එකට යන්න. ඊට පස්සේ ඔයාලට තියෙනවා මෙතන පේනවා ඔයාලට මේ create your CV කියලා. එතකොට ඔයා create your CV කියන එකට යන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ Gmail එකෙන්ම log වෙන්න පුළුවන්. continue with Google කියලා දුන්නාම ඔයාගේ mail එක ඔයාලට මෙහෙම පෙන්නනවනේ. ඊට පස්සේ ඔයාගේ mail එකෙන්ම log වෙනවා. ඊට ඔයාලට මෙතන පුළුවන් user name එකක් දෙන්න. ඔයාගේ නම වුණත් හරි මොකක් හරි ඔයාලට එතනට දාන්න. මොකද මේක අපි අන්තිමට cover letter එකට එනවා. මේක මම අන්තිමට කියන්නම්. ඒතකොට ඔයා මෙතන දෙන්න ඕන 4 digit ඔයාගේ pin එකක් දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයා මෙතනින් කරන්න ඕන upload your CV කියලා තියෙනවා. එතන ඔයාගේ upload කරන්න ඕන CV එක. ඔයාට CV එකක් දැන්න ඔයාගේ PDF එකක් හරි Word එකක් හරි මොකුත් නැත්තම් ඔයාලට පුළුවන් ෆොටෝ එක අප්ලෝඩ් කරන ඔයාගේ CV එක අතින් ලියලා නම් තියෙන්නේ. ඒ අතින් ලියපු CV එකේ ෆොටෝ එකක් අරගෙන මේකට අප්ලෝඩ් කරන්න පුළුවන්. දැන් මම නම් මේක තියෙන මගේ CV මම PDF එකක් තියෙනවා. මම ඒක තමයි මෙතනට අප්ලෝඩ් කරන්නේ. අප්ලෝඩ් කරාට පස්සේ ඊට පස්සේ ඔයා මෙතන create කියන එක දෙන්න. හරි ඔයාලට පේනවා දැන් මේ CV එක මේ අප්ලෝඩ් වුණාම මෙන්න මේ වගේ තිබ්බ ස්කිල්ස් ඒ ඔක්කොම වල ඔයාලට ප්‍රොෆයිල් එකක් මෙතන ක්‍රියේට් වෙනවා. ඒ ප්‍රොෆයිල් එක ක්‍රියේට් වුණාට පස්සේ ඔයාලට දැන් ඕන ඔයාගේ විස්තර ටික ඔක්කොම දුන්නාට පස්සේ තමයි මෙතන ඔයාගේ ප්‍රොෆයිල් එක කම්ප්ලීට් වෙනවා. ඔයා අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ ඔයා ප්‍රොෆයිල් එක කම්ප්ලීට් ප්‍රොෆයිල් එකක් ඔයා හදාගන්න නම් ඔය CV එකේ හොඳට ඩීටේල්ස් ඔක්කොම දාලා ෆිල් කරගන්න. මොකද භාගයට මේවා කරන්න එපා. භාගයක් වුණාම මේකේ තේරුමක් නැති වෙනවාට මේකිනොත්. ඊට පස්සේ ඔයා මෙන්න එතන ඇක්ටිව්මයි ඩිජිටල් CV එක කියන තැනට යන්න ඕනේ. එතනට මේගොල්ලන් 2500ක් ගන්නවා. ඕගලන්ට 110ක ඩිස්කවුන්ට් කෝඩ් එකක් පේනවා මෙතන. ඒකෙන් ඔයාලට ගියාම මෙතනට පේමන්ට්ස් වලට ගියාම ඔයාලට මෙන්න මේ ඩිස්කවුන්ට් කෝඩ් එකෙන් මෙතනට මේ ඩිස්කවුන්ට් කෝඩ් එක මෙතනට දාගන්න. එතකොට 110ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ඊට පස්සේ ඔයා පේ කරලා ඇක්ටිව් කරගන්න. මේක ඔයාලට වටිනාකම තියෙන්නේ ඔයාලට ජොබ් එකට යද්දී මේක මේ CV එක ඩිජිටල් CV එක මේ සයිට් එකෙන් මේගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේක ලයිෆ් ටයිම් ඔයාලට මේක තියෙනවා. ඉතින් ඒකින්ද ඔයාලට ඇත්තටම මේක පාඩුවක් නැහැ. ඊට පස්සේ මම කියලා දෙන්නම් කොහොමද ඊළඟට Gemini එකට ගිහලා cover letter එක හදාගන්න කියන එක. දැන් අපි ඒක පොඩ්ඩක් බලමු. අපි මෙතන Gemini කියලා ගහනවා. හරි මම ඔයගලන්ට මේකට මේ cover letter prompt එක මම මෙන්න මේක දීලා තියෙනනම් මේක description එකේ දාන්නම්. මෙන්න මේ prompt එක ඔයා දාගන්න ඕනේ. ඒ prompt එක මේකේ දාලා ඔයා මෙන්න මෙතනදී පොඩි edit එකක් කරගන්න ඕනේ. මේ prompt එකම අරගෙන ඔයා මෙන්න මෙතනින් මේ prompt එකේ මේ user name එක කියන දැන්ට ඔයා දෙන්න ඕනේ. ඔයාගේ digital CV profile එක හැදුවානේ. ඒ CV profile එක හැදෙද්දී ඔයාලට
යූසර් නේම් එකක් දෙන්න ආවේ. ඊට පස්සේ පින් එකත් මේක දෙන්න ඕන. කවුරු හරි බැලුවොත් එහෙම එයාට මේ පින් එක ඔයා මෙතන දීලා කවර් ලෙටර් එකට මේක සම්බන්ධ කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න බලන්න මෙතනින් ගිහිල්ලා මම දැන් ඕකේ එක දුන්නා සබ්මිට් කරාම කවර් ලෙටර් එකක්ම මේ හැදේ එනවා. ඒතකොට ඔයා මේ කවර් ලෙටර් එක මෙතනින් කවර් ලෙටර් එක අපිට ඕපන් කරාම ඔයාලට මේ වගේ PDF එක තමයි කවර් ලෙටර් එක එන්නේ. හරිද? එතකොට ඔයාලා බලන්න මේ ඔයාගේ දැන් ඩිජිටල් CV එකේ වෙබ්සයිට් එකයි ඔක්කොම ගන්නට වැඩිලා තියෙනවා. ඔයා එතකොට මෙන්න මෙතන පොඩි එඩිට් එකක් කරගන්න මේක මෙහෙම අපිට ඔහොම කොපි පේස්ට් කරගන්න පුළුවන් මේ PDF එක ඔන්න වුණාම මේක මෙහෙම කොපි කරලා ඔයාලට Word තියෙනවා නම් ඔයා Word එකට මෙහෙම දාගන්න. දාලා ඉවරලා ඔයාලට පොඩි ඇඩ්ජස්ට්මන්ට්ස් වගේක් තියෙනවා. මොකද කම්පැනි නේම් එක ඔයා ඇප්ලයි කරන කම්පැනි නේම් එක කම්පැනි ඇඩ්‍රස් එක ඒව දෙන්න ඕනේ. ඒතකොට ඔයා ඇප්ලයි කරන ජොබ් ටයිටල් එක ඒ ආයි කම්පැනි නේම් එක මෙන්න මෙතන තියෙන මේවා ඔයා කම්ප්ලීට් කරගන්න ඕනේ. ඒ ඔයා අදාළ දාන තැන වුණ තමයි පොඩි දෙයක් තියෙන්නේ. ඒක සෙට් කරගෙන ආපහු ඔයාලට පුළුවන් මේක ඔයා දන්නවා මෙතනින් Word file එකේම PDF එක දාගන්න. එතකොට මේ PDF එක ඔයාට ඕන තැනකට ඊමේල් කරලා PDF එක යවන්න පුළුවන්. එතකොට කවර් ලෙටර් එකකින් බැලුවාම කවර් ලෙටර් එක විතර සමහරට අරන් ගියත් ඇති CV එක කරා යන්න ඕනෙත් නෑ. මොකද මේ CV එකේ විස්තර ටික මේකේ තියෙනවා. කවුරු හරි දුන්නොත් ඔයාට තව වැඩි දුරට එක්කෙනාට බලා ගන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ CV ගත්තට සමහරට එවිලේ ඔයාගෙන් ඉන්නේ ඔයාගෙන් අහයි ඔයා මොනවද කරේ කියලා ඒ ඇරෙන්න ඔයාගෙන් අහන එකක් නෑ. මේ ඔක්කොම බලන්න සමහරට ටයිම් උත් නැති. හැබැයි ඒ වුණාම ඩිජිටල් CV එක වටිනාකම තියෙන්නේ ඔයාට පුළුවන් ඒගොල්ලන්ට ඒක දීලා ආවම ඒගොල්ලෝ මෙන්න මේ යූසර් නේම් වලින් ලොග් වෙලා ඔයාගේ CV එක බලනවා. ඉතින් ඒක ඕන වෙලාවක ඔබ යා වාහනයක යනවා නම් යා මොනවා කර හිටියට අගල ෆෝන් එකෙන් හරියට ඔයාගෙන බලා ගන්න පුළුවන් විස්තර ටික. ඔන්න ඕක තමයි මේ අවසානයෙන් කියන්න තියෙන්නේ. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔක්කොම ටික දාන්නම්. දාලා ඔයා මේ විදිහට එකක් හදාගෙන ඇප්ලයි කරලා බලන්න අනිවාර්යයෙන්ම ඔයාට මේ තරම් දුරට රස්සා දෙන්න ඕනේ කරන්නේ ටක් ටක් ගාලා ඔයාට වැට්ටික් කරගන්න පුළුවන්. හොඳයි මම හිතන්නේ හැමෝටම පැහැදිලි වෙන්නේ නැති කොහොමද ඩිජිටල් CV එකක් හදාගන්නේ Gemini භාවිතා කරලා කොහොමද cover letter එකක් හදන්නේ කියලා. විශේෂයෙන් මතක් කරගන්න ඕනේ Gemini භාවිතා කරලා හදද්දී prompt එක, ඒ කියන්නේ copy කරලා paste කරගන්න ඕන prompt එක අපි description එකේ දාලා තියෙනවා. එතකොට මේ description එකේ යට දාලා තියෙන code එකක්, ඒ code එක හරහා ගියාට පස්සේ ඔයගලන්ට discount එකක් ගන්න පුළුවන්. ඉතින් මේ විස්තර ඔක්කොම බලා ගන්න පුළුවන් අපේ වීඩියෝ එකේ යට තියෙන description එකෙන් ගිහිල්ලා ඒ විස්තර ටික ගන්න පුළුවන්. ඉතින් මේ වගේ අලුත් දේවල්, වැදගත් දේවල් හැමදාම ලෝකෙට ඔබට තිල්න කරන අපි ලංකා වාසුලිය YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. bell icon එකත් ඔබන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ජය වේවා.